ආයුබෝවන් ළමයි. ඔයාලා මේ එකතු වෙලා තියෙන්නේ න්‍යාස 5 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි 4 වෙනි වීඩියෝ එක වෙද්දී න්‍යාසවල බීජගණිතය කියන පාර්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරා. මේ 5 වෙනි වීඩියෝ එකේදී යන්නේ න්‍යාස බීජගණිතයේ විශේෂ ලක්ෂණ තියෙනවා. ඒ විශේෂ ලක්ෂණ ගැන කතා කරන්න තමයි මේ 5 වෙනි වීඩියෝ එක යන්නේ. එතකොට මේක න්‍යාසවල විශේෂ ලක්ෂණ කියද්දී බීජගණිතයේ විශේෂ ලක්ෂණ කියද්දී පළවෙනි තියෙනවා න්‍යාස එකතුවේ විශේෂ ලක්ෂණ. න්‍යාස එකතුවේ විශේෂ ලක්ෂණ කතා කරන්න තියෙනවා. දැන් පළවෙනි ලක්ෂණේ විදිහට අපි ගත්තොත් මෙහෙම ගන්න පුළුවන්. බලන්නකො. මම ගන්නවා න්‍යාසයක් A කියලා. මම ගන්නවා න්‍යාසයක් A කියලා. ඕකට එකතු කරනවා මේ බිඳුව කියන එක. මේ බිඳුව කියන්නේ ළමයි ශුන්‍ය න්‍යාසයක්. බිඳුව කියන්නේ ශුන්‍ය න්‍යාසය. ඒ කියන්නේ මොකද්ද? න්‍යාසයේ හැම අවයවයක්ම ශුන්‍යයි. ඒක දන්නවනේ ඔයාලා. ඒතර මේකෙන් එන්නේ A කියන න්‍යාසයම. කොහොමද උදාහරණයක් බලමු අපි එක්සැම්පල් එකක්. මම A කියන එක ගන්නම් 2 3 4 1 කියලා. එතකොට ශුන්‍ය න්‍යාසයෙන් මොන න්‍යාසයක් විදිහට ගන්න වෙන්නේ? අවයව සේරම බිඳුවනේ ශුන්‍ය න්‍යාසය. අපි කිව්වා න්‍යාසයක් එකතු කරන්න නම් මේ න්‍යාසයේ තියෙන ඝණයම මේ න්‍යාසයේ තියෙන්න ඕන. ඒ කියන්නේ මේකේ තියෙන්නත් ඕනේ පේලි 2යි තීරු 2යි. පේලි 2ක් නිවි තීරු 2කුයි තියෙන ශුන්‍ය න්‍යාසය කොහොමයි ලියන්නේ? එතකොට හැදෙන එක බලන්න. අපි කිව්වා මේ න්‍යාස එකතු වෙද්දී අනුරූප අවයව එකතු වෙනවා. මේකට මේක මේකට මේක මේකට මේක මේකට මේක අපි යන ඕනි ලක්ෂමකට බිඳු එකතු කරාට කිසි වෙනසක් නැහැ. ඉතින් එන්නේ 2 3 4 1 කියලාමයි. දොරාර පේනවා ඒ න්‍යාසයම තමා ශුන්‍ය න්‍යාසය එකතු කරත් එන්නේ. ඒ න්‍යාසයට ශුන්‍ය න්‍යාසය එකතු කරත් එන්නේ ඒ න්‍යාසයමයි. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය විදිහට ගන්න පුළුවන්. මම A කියලා න්‍යාසයකට එකතු කරනවා B කියලා න්‍යාසයක්. කොහොම ගත්තත් සමානයි. B කියන න්‍යාසයට A කියන න්‍යාසය එකතු කරත් සමානයි. ඒක ඔයාලට තේරෙනවනේ න්‍යාස මොකක්ද කිව්වේ අපි? න්‍යාස වලින් එන්නේ න්‍යාස එකතු වෙන්නේ අනුරූප අවයව එකතු වෙනවා. දැන් මෙහෙම න්‍යාසෙ තිබ්බොත් 2 3 4 1 මේක A කියන්නේ 2 3 4 1 B කියන්නේ 3 2 1 බිඳුව කියන්නකො. එතකොට මොකද මේ න්‍යාස එකතු කරාම වෙන්නේ? මේ අනුරූප අවයව එකතු වෙනවා. 2යි 3යි එකතු වෙලා 5 කියලා හැදෙනවා. කොහොමද වෙන්නේ? දැන් මේ දෙක අනිත් පැත්ත හරවලා එකතු කරලා බලන්නකො. මේක මුලින් තියලා මේක පස්සේ තියලා එකතු කරත් මේ දෙක එකතු වෙන්නේ. එතකොට A හැදෙන්නෙත් පහමයි. එතකොට ඔයාලට එනවා A ධන B ගත්තත් එකයි B ධන A ගත්තත් එකයි. එතකොට ඔයාලා තේරුම් ගන්න මෙන්න මේක ප්‍රයෝගී කරගෙන මම ගන්නවා තව ලොකු එකක්. බලන්නකො 3. තුන්වෙනි ලක්ෂණය. A ධන B ධන C. A න්‍යාසය ධන B න්‍යාසය ධන C න්‍යාසය සමාන වෙනවලු. A න්‍යාසයට එකතු කරනවා B ධන C න්‍යාසය. සමාන වෙනවලු. A ධන B න්‍යාසයට එකතු කරනවා C න්‍යාසය. ඒ කියන්නේ මොකද්ද? ඔයාලා මේ න්‍යාස තුන වෙන වෙනම එකතු කරත් සමානයිලු. මුලින්ම B ධන C B C එකතු කරලා ඊට පස්සේ A එකතු කරාට. ඒක සමානයිලු. මුලින්ම A B එකතු කරලා පස්සේ C එකතු කරා. කොහොම කරත් සමානයි කියන එක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ මේකේ හතරවෙනි ලක්ෂණය විදිහට ගන්න පුළුවන්. මොකද්ද? A න්‍යාසයට එකතු කරනවා ළමයි ඍණ A කියන න්‍යාසය. ඒ න්‍යාසයට එකතු කරන ඍණ A න්‍යාසය. ඊට උත්තරේ එන්නේ ශුන්‍ය න්‍යාසය. මේ තියෙන මොකද්ද? ශුන්‍ය න්‍යාසය. මේ ශුන්‍ය න්‍යාසයේ ඝණය එන්නේ මේකේ ඝණය සමාන වෙනවා. මේකේ ඝණය සමානයි ඒ න්‍යාසයේ ඝණයට. ඔයාලා ඒක දන්නවනේ. ඒ න්‍යාසයට ඝණයට එනවා. ඇයි එහෙම වෙන්නේ? මේ A කියන එක ආයෙ ගත්තොත් 2 3 4 1 කියලා ඍණ A කියන්නේ මොකද්ද? ඍණකින් ගුණ වෙලා. ඒ කියන්නේ ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 1. දැන් මේ අනුරූප අවයව එකතු වුනහම 2 ඍණ 2 එකතු වුනහම බිඳුව. මේ ඔක්කොම එකතු වුනහම බිඳුවක් හැදෙනවා. ඒතර බිඳුවේ අවයව හතරක් තමයි තියෙන්නේ. එතකොට හැදෙන්නේ මොකද්ද? ඒට ඍණ A එකතු කරාම ශුන්‍ය න්‍යාසය තමයි හැදෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ලක්ෂණය. න්‍යාස එකතුවේ පස්වෙනි ලක්ෂණය තමයි මම කියනවා A ධන B A න්‍යාසයයි B න්‍යාසයයි එකතු කරාම හැදෙනවලු D න්‍යාසය. ඊට පස්සේ කියනවා C න්‍යාසයයි B න්‍යාසයයි එකතු කරාම හැදෙනවලු D න්‍යාසය. එහෙම වෙනවා නම් මම කියනවා A න්‍යාසය සමානයි C න්‍යාසය කියලා. කොහොමද එහෙම වෙන්නේ? බලන්න මේ මෙතන B තිබ්බා. මෙතන D තිබ්බා. මේකෙත් B තියෙනවා D තියෙනවා. මේ දෙක ගැන සලකලා බැලුවොත් ඔයාලට පේනවා මේකේ C වෙනුවට මේකේ තියෙන්නේ A. මේකේ A වෙනුවට මේකේ තියෙන්නේ C. ඒ කියන්නේ මෙහෙමනේ.
2 ධන 3 සමානයි 5යි කියලා නම් මේක දීලා තියෙන්නේ. මේක දීලා තියෙන්නේ a ධන 3 සමානයි 5යි වගේ. එතකොට ඔයා දන්නා a සමානයි 2යි කියලා. ඒක තේරෙනවා සාමාන්‍ය මේ සාමාන්‍ය බීජගණිතය. සාමාන්‍ය බීජගණිතය එකතු කිරීම වගේම තමයි න්‍යාසවල එකතු කිරීමත්. එතකොට මෙතනින් න්‍යාස එකතුවේ විශේෂ ලක්ෂණ ඉවරයි. ඊට පස්සේ තියෙන අපිට දැන් හිතන්න න්‍යාස එකතුවේ විශේෂ ලක්ෂණ ටිකම තමයි න්‍යාස අන්තරයේ විශේෂ ලක්ෂණ විදිහට තියෙන්නේ. න්‍යාස අන්තරය කියන්නේ න්‍යාස අඩු කිරීමනේ. න්‍යාස අඩු කරත් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහටම තමයි. ඊට පස්සේ අපි යනවා න්‍යාස ගුණිතයේ විශේෂ ලක්ෂණ වලට. න්‍යාස ගුණිතයේ විශේෂ ලක්ෂණ කරන්න කලින් න්‍යාස අදිශයකින් ගුණ කිරීමේ විශේෂ ලක්ෂණ බලමු. මොකද්ද මේ දෙවෙනි එක? න්‍යාසයක් අදිශයකින් ගුණ කිරීම. න්‍යාසයක් අදිශයකින් ගුණ කිරීම. ඒ කියන්නේ මොකද්ද? අපි කියව න්‍යාසයක් අදිශයකින් ගුණ කිරීම කියන එක න්‍යාස බීජගණිතය කියන පාඩ එකේදී අපි කතා කරා. ඒ කියන්නේ ලැම්ඩා වගේ අදිශයක්. ඒ කියන්නේ මේක මොකද්ද? ඉලක්කමක්. ඉලක්කමක් තමයි ලැම්ඩා කියන්නේ. ඕක ගුණ කරනවා න්‍යාසයක් එක්ක. ඕකනේ කියන්නේ. ඕකේ පළවෙනි ලක්ෂණය තමයි ලැම්ඩා a ගත්තත් එකයි a වතාවක් ලැම්ඩා ගත්තත් එකයි. සාමාන්‍ය දෙයක්. දැන් ලැම්ඩා කියන්නේ 2 කියලා හිතන්නකෝ. ඒ කියන්නේ 3 4 2 1 නම් මේක ගුණ වුණාම එන්නේ මොකද්ද? මම කිව්වා අදිශයකින් ගුණ වෙනවා නම් මේ අදිශයෙන් න්‍යාසයේ තියෙන සෑම අවයවයක්ම ගුණ විය යුතුයි. එතකොට එන්නේ 2 වරක් 3 6යි, 2 වරක් 4 8යි, 2 වරක් 2 4යි, 2 වරක් 1 2යි. ඕකනේ එන්නේ. දැන් මේ පැත්තේ බලන්නකෝ. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? a වතාවක් ලැම්ඩා. ඒ කියන්නේ a කිව්වේ 3 4 2 1, ලැම්ඩා කිව්වේ 2. මේක කරන්නේත් මේකෙන් හැම අවයවයක්ම ගුණ කරනවා. 6යි 8යි 4යි 1යි. ඔය පේනවනේ දෙකම සමානයි. ඒක නම් ලොකු දෙයක් නෙමෙයිනේ. දැන් දෙවෙනි ලක්ෂණය බලන්නකෝ. මම නියතයක් නැත්නම් මං අදිශ ගන්නවා ලැම්ඩයි මියුයි කියලා. ඒ වගේම න්‍යාසයක් ගන්නවා a කියලා. එහෙම ගත්තාම ලැම්ඩා ධන මියු වතාවක් a සමාන වෙනවා ලැම්ඩා a ධන මියු a ට. මොකද මේ a කියන්නේ න්‍යාසයක්. a කියන්නේ න්‍යාසයක්. ලැම්ඩා මියු කියන්නේ අදිශ. a කියන්නේ න්‍යාසයක්. ලැම්ඩා මියු කියන්නේ අදිශ. ඔයාලට තේරෙනවනේ මේ තියෙන්නේ මොකද්ද? ලැම්ඩා කියන්නේ 2යි මියු කියන්නේ 3යි කියලා අරගෙන a කියන්නේ 2 3 4 කියන එක ගමුකෝ අපි. එතකොට ඔයාලට මේක හරියනවා කියලා පෙන්වන්න පුළුවන් අපිට. 2 ධන 3 වතාවක් 2 3 4 1 කියන එක තමයි ඔයාලට මේ පැත්ත ගත්තොත් තියෙන්නේ නේ. මේ පැත්ත ගත්තාම මොකද්ද තියෙන්නේ? දෙවතාවක් 2 3 4 1 ධන 3 වතාවක් 2 3 4 1. 2 ධන 3 කියන්නේ 5යි. 5 වතාවක් මේකනේ. 2 3 4 1. අනුරූප අවයව හැම අවයවයක්ම මේ ලී තියෙන එකෙන් ගුණ වෙනවා. ගුණ වුණාම එන්නේ මේක 10යි 5 වරක් 3 15යි 5 වරක් 4 20යි 5 වරක් 1 5යි. මේකනේ පිළිතුරු න්‍යාසය එන්නේ. දැන් බලන්න මේ පැත්තේ. මොකද්ද එන්නේ? මේවා ඉස්සෙල්ලාම සුළු කරලා පස්සේ මේ දෙක එකතු කරනවා. එළිය තියෙන එකෙන් හැම එකක්ම ගුණ වෙනවා නේ. බලන්න ගුණ කරන්න මම ගුණ කියන්නේ. එහෙනම් ගුණ කරාම එන එක හිතන්න පුළුවන් නේ. කොහොමද එන්නේ? ওই දෙක එකතු කරාම 6යි 4යි 10යි. 6යි 9යි 15යි. 8යි 12යි 20යි. 2යි 3යි 5යි. හරි පේනවා. මේ දෙක සමානයි මේ දෙක සමානයි. ඒ කියන්නේ මේ කොන්දේසේ හරියනවා. ඒ කියන්නේ මේ ලක්ෂණේ සිද්ධ වෙනවනේ. ඕකේ අපි අනිත් පැත්තත් ගත්ත හැකි. තුන්වෙනි එක. තුන්වෙනි ලක්ෂණය ගත්ත හැකි මෙහෙම. අපි ගත්තේ ලැම්ඩා ධන මියු කියන්නේ. අපි ගමු මේකට AB කියලා න්‍යාස දෙවගොයි ලැම්ඩා කියලා අදිශයකුයි. හරිද? මේක කියන්නේ A ධන B වතාවක් ලැම්ඩා සමානයිලු ලැම්ඩා A ධන ලැම්ඩා B. ඇයි මේක මෙහෙම වෙන්නේ? බලන්න මම ගත්තොත් ළමයි A කියන න්‍යාසය A B C D කියලා. B කියන න්‍යාසය ගන්නවා E F G H කියලා. මේ පැත්තේ මොකද වෙන්නේ? මේ අනුරූප අවයව එකතු වෙලා ලැම්ඩාගෙන් ගුණ වෙනවා. A ධන E වතාවක් ලැම්ඩානේ. මෙතන ඉන්නේ B ධන F වතාවක් ලැම්ඩා. මෙතන ඉන්නේ C ධන G වතාවක් ලැම්ඩා. මෙතන ඉන්නේ D ධන H වතාවක් ලැම්ඩා. කොහොම නෙන්නේ? මේක මොකද්ද කියන්නේ?
මේක කියන්නේ වෙන වෙනම ලැම්ඩා එකෙන් ගුණ කරලා එකතු කරන්න. වෙන වෙනම ලැම්ඩා එකෙන් ගුණ කරා නම් මොකද වෙන්නේ? මෙතන ලැම්ඩා a වෙනවා. මෙතන ලැම්ඩා b වෙනවා. මෙතන ලැම්ඩා c වෙනවා. මෙතන ලැම්ඩා d වෙනවා. මෙතන ලැම්ඩා e, ලැම්ඩා f, ලැම්ඩා g, ලැම්ඩා h. දැන් මේ දෙක එකතු කරද්දී අනුරූපාවයව එකතු වෙනවා. මේ දෙක එකතු කරලා ලැම්ඩා එළියට ගන්න තමයි මේ තියෙන්නේ. දෙක එකතු කරලා ලැම්ඩා එළියට ගන්න. ඔයාලට එතකොට පේනවා මේකත් හරියනවා කියලා. මම මේක ඉක්මනට කියනවා. මොකද මේවා එච්චර ලොකු වැදගත් දේවල් නෙමෙයිනේ. බොරුවට කාලේ කන එක අපරාධින්ද ඉක්මනට කියන් යනවා. එතකොට අපි ලැම්ඩා අධිශයකින් ගුණ කරනවා කියන පාර්ට් එක ඉවරයි. මේ තියෙන තුන්වෙනි පාර්ට් එක. ඔව් තුන්වෙනි පාර්ට් එකේ මොකද්ද? ලැම්ඩා නෙමෙයි. න්‍යාස ගුණ කිරීම ආශ්‍රිත ගුණ කියන එක. න්‍යාස ගුණ කිරීම ආශ්‍රිත ගුණ. න්‍යාස ගුණ කිරීම ආශ්‍රිත ගුණ. දැන් බලන්නකෝ. අපි න්‍යාස ගුණ කිරීම බීජගණිතයේදී කරද්දි මම කිව්වා පළවෙනි ලක්ෂණය ඔන්න මොකද? a වතාවක් b අසමානයි b වතාවක් a. ඇයි මෙහෙම වුනේ? අපි කිව්වා න්‍යාස දෙකක් ගුණ කරද්දි මොකද්ද වෙන්නේ? පළවෙනි න්‍යාසයේ න්‍යාස දෙකක් ගුණ කරන්න ගත්තොත් පළවෙනි න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරු එක තමයි ගුණ වෙන්නේ. මේ දෙකන ගුණ වෙන්නේ. එතකොට මෙතන වෙන්නේ a ගේ පේලි b ගේ තීරුත් එක්ක ගුණ වෙනවා. මේක වෙන්නේ b ගේ පේලි a ගේ තීරුත් එක්ක ගුණ වෙනවා. එතකොට ඔයාලට පේනවනේ එතනින්ම වෙනස් කියලා. එතනින්ම වෙනස්. සමහර ඒවා හරියන්න පුළුවන් න්‍යාස දෙක අනුව. ඒ කියන්නේ ඔයා හිතන්න මේ දෙක ගුණ වෙලා එන එක මේ දෙක ගුණ වෙලා එන එක සමාන විදිහට න්‍යාස තිබ්බොත් හරියන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් මේ දෙක අසමානයි. ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය a ධන b මේ ABC කියන්නේ සේරම න්‍යාස. හරිද? මේකෙදි ඉංග්‍රීසි අකුරින් දාන ඒවා ඔක්කොම න්‍යාස. මේ දෙවෙනි එක මේක. මම එහෙමම තුනක් ලියනවා. A ධන B මේ පැත්තෙන් C දානවා. මේකෙදි ළමයි මේ දෙක අසමානයි. මේ දෙක එක වගේ පෙවුනට මේ දෙක අසමානයි. කොහොමද එහෙම වෙන්නේ? අපි දැන් A ධන B එකතු කරලා එන AB න්‍යාස එකතු කරලා එන න්‍යාසය ගමුකෝ D කියලා. මේකත් එතකොට D. එතකොට පේනවා මේ තියෙන මොකද්ද? D වතාවක් C. මේ තියෙන්නේ C වතාවක් D. එතකොට පේනවා මේ දෙකත් යන්නේ ආයි මෙන්න මේ පළවෙනි නීතියට. දෙක වෙනස් මේ තියෙන DC මේ තියෙන CD. ඒ හින්දා අසමානයි. හැබැයි මම මේක කතා කරේ මේක කියන්න නෙමෙයි. දැන් මම මේක ලිව්වේ මේක සුළු කරන විදිහ බලන්න. වරහන් අරින විදිහ බලන්න. දැන් මෙහෙම වරහන් තිබිලා එළියේ න්‍යාසයක් තියෙනවා නම් මේ න්‍යාසය වරහන් නැතුවට ගන්න ඕන නම් ඔයා මතක තියාගන්න. වරහන පිටිපස්සෙන් න්‍යාසය තියෙනවා නම් මේ වරහන පිටිපස්සෙන් න්‍යාසය තියෙන්නේ. එතකොට මේ න්‍යාසය හැම වෙලෙම මේ තියෙන වරහන් ඇතුලේ තියෙන න්‍යාසය වලට පිටිපස්සෙන් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ AC ධන BC තමයි උත්තරේ එන්නේ. CA ධන CB එන්න බෑ. මොකද මේකේ C තියෙන ඉස්සරහින්. න්‍යාසයේ වරහන පිටිපස්සෙන් නම් න්‍යාසය තියෙන්නේ. වරහන පිටිපස්සෙන් නම් ගුණ වෙන න්‍යාසය තියෙන්නේ. ඒක වරහන ඇතුලේ වැටෙන්නත් ඕනේ. වරහන ඇතුලේ තියෙන න්‍යාස වලට පිටිපස්සෙන්. මෙහෙම දාන්න බෑ. මේක තමයි හරි. දැන් බලන්න මේකේ තියෙන ඉස්සරහින්නේ වරහනට ඉස්සරහින්. වරහනට ඉස්සරහින් තියෙනවා නම් ඇතුලේ තියෙන න්‍යාස වලට මේ තියෙන ඇතුලේ තියෙන න්‍යාසනේ. ඒවට ඉස්සරහින් තමයි මේක වැටෙන්න ඕනේ. CA CB කියලා. දැන් ඔයා හිතන්න මෙහෙම න්‍යාසයක් තියෙන හතර. මම මේක එක්සැම්පල් එකක් විදිහට ගන්නම්. A ධන B ධන C ධන D ගුණ වෙනවා ඊත් එක්ක. මේක පේනවාට වරහන ඉස්සරහින් තමයි මේ ගුණ වෙන න්‍යාසය තියෙන්නේ. මම කිව්වා ඉංග්‍රීසි අකුර සේරකම න්‍යාස කියලා. මේ වරහන ඉස්සරහින් තමයි ගුණ වෙන න්‍යාසය තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ ඇතුලේ තියෙන අවයව ඉස්සරහින් මේ න්‍යාසය ගුණ වෙලා තියෙන්න ඕන. EA ධන EB ධන EC ධන ED තමයි උත්තරේ එන්නේ. මේවා මෙහෙම තිබිලා එක තැනක හිතන්නකෝ. මෙහෙම තිබ්බා කියලා එක තැනක විතරක් මේ දෙක මාරු වෙලා නම් ඒරම් මුළු එකම වැරදි. මෙතන විතරක් පේනවනේ E පිටිපස්සට ගිහිල්ලා. එහෙම වෙන්න බෑ. හැම එකෙම ඉස්සරහ තියෙන්න ඕනේ. මේ ටික හරි මෙතන වැරදිලා කියලා තියෙනවා. ඒ හින්දා මේ මුළු එකම වැරදි. දැන් මේ E පිටිපස්සේ තිබ්බනම් A ධන B ධන C ධන D වතාවක් E තිබ්බනම් මොකද මේ E හැම එකෙම පිටිපස්සට තමයි වැටෙන්නේ. AE ධන BE ධන CE ධන DE කියලා තමයි වැටෙන්නේ. ඊට පස්සේ මේ හතරවෙනි එක බලන්න. හතරවෙනි ගුණේ අපි දන්නවා සාමාන්‍යයෙන් මම මේ සිම්පල් AB කියලා ගන්නම් ඉලක්කම්. හරිද? මේ තියෙන ඉලක්කම්
ඉලක්කම්. a ධන b ගේ වර්ගය කියලා ගත්තොත් අපි මේක සුළු කර හැකි a වර්ගය ධන b වර්ගය ධන 2ab කියලා නේ. a වර්ගය ධන b වර්ගය ධන 2ab කියලා. හැබැයි මම කැපිටල් ගෙන් ගන්න න්‍යාස. න්‍යාස දෙකක් එකතු කරලා වර්ගය තිබ්බොත් ඒක a වර්ගය ධන b වර්ගය ධන 2ab කියලා ගන්න බෑ. මෙහෙම ගන්න එක වැරදි. ඒතකොට මේකෙදි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම පළවෙනි පියවර විදිහට a ධන b එකතුව ගන්නවා. මම ඒක d කියලා කියන්නම්. d න්‍යාසය අරන් ඒක ආයි d න්‍යාසයක් එක්ක ගුණ කරනවා. එතකොට තමයි පිළිතුර එන්නේ. එතකොට න්‍යාසයේ ගුණ කිරීමේ ආශ්‍රිත ගුණත් මෙච්චර තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ පෙරළු න්‍යාසය ආශ්‍රිත ගුණ. පෙරළු න්‍යාසය කිව්වේ මොකද්ද? අපි න්‍යාස වර්ගවලදී පෙරළු න්‍යාසය කියන එක කතා කරා. මොකද්ද මේක 4නේ. පෙරළු න්‍යාසය ආශ්‍රිත ගුණ. පෙරළු න්‍යාස ආශ්‍රිත ගුණ. දැන් බලන්න a කියලා න්‍යාසයක් තියෙනවා නම් a ගේ පෙරළු න්‍යාසය අපි ලියුවේ මොකද්ද? at කියලා. අයි at පෙරළුවොත් a පෙරලලා at ගත්තා වගේ at ආයේ පෙරළුවොත් ආයේ a හම්බ වෙනවා කියලා අපි කිව්වනේ. ඕකනේ සාමාන්‍ය පෙරළු න්‍යාස වල විදිහ. මොකක්ද ඒතර පළවෙනි ලක්ෂණය? a ගේ පෙරළු න්‍යාසය at වෙද්දී at ගේ පෙරළු න්‍යාසය a වෙනවා. ඔය පළවෙනි ලක්ෂණය. අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා න්‍යාස වර්ගවලදී. දැන් තියෙන්නේ දෙවෙනි ලක්ෂණය. a ධන b ගේ t ගත්තොත්. ඒ කියන්නේ a ධන b කියන න්‍යාසයේ ඒ කිව්වේ මොකද්ද? a න්‍යාසය b න්‍යාසය එකතු කරලා එන න්‍යාසයේ පෙරළු න්‍යාසය ගත්තොත් ඒක සමානයිලු a න්‍යාසයේ පෙරළු න්‍යාසය ධන b න්‍යාසයේ පෙරළු න්‍යාසය. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන මොකද්ද? a ගේ b ගේ ගණය සමාන වෙන්න ඕනනේ. ගණය සමාන විය යුතුයි. ඒක කොහොමත් වෙන්න ඕන තමයි. මොකද න්‍යාස දෙකක් එකතු කරන්න නම් ගණය අනිවාර්යෙන් සමාන වෙලා තියෙන්න ඕන. හින්දා වෙන්න ඕන. ඒතර බලන්න මම එක එක්සැම්පල් එකක් අරන් පෙන්නන්න. a කියන එක 2 3 4 එක ගත්තා. b කියලා ගන්නාමම 3 1 0 2 කියලා. දැන් මම මොකද කරන්නේ? මේ දෙක එකතු කරලා පෙරලනවා. ඒ කියන්නේ මේ වම් පැත්තේ තියෙන විදිහට තමයි මම ගන්න. left hand side විදිහට තමයි මේ හදන්න යන්නේ. a ධන b ගත්තාම අනුරූපාවයව එකතු වෙනවා. එකතු වුණාම 2 ධන 3 5යි. 3 ධන 1 4යි. 4 ධන බිංදුව 4යි. 1 ධන 2 3යි කියලා එනවා. මේ තියෙන්නේ මොකද්ද? a ධන b. දැන් මම යන්නේ ඕකේ පෙරළුම ගන්න. a ධන b ගේ t ගන්න. පෙරලාදී මොකද්ද කරන්නේ? අපි පෙරලන ආකාර දෙකක් කතා කරා. එක්ක පේලි තීරු කරන්න ඕන, එක්ක තීරු පේලි කරන්න ඕන. ඔය ඔක්කොම කතා කරලා තියෙන්නේ. මම ගන්න පේලි තීරු කරන ක්‍රමය. මේ පේලියක් තීරුවක් කරනවා. පළවෙනි පේලියේ පළවෙනි තීරුව කරා. දෙවෙනි පේලියේ දෙවෙනි තීරුව කරා. ඔන්න ආවා අපිට මෙන්න මේ න්‍යාසය. දැන් අපි බලමු right hand side එකෙන් අරන්. කියන්නේ දකුණු පැත්තේ විදිහට අරන්. AT ඒ කියන්නේ මෙයාගේ පෙරළුණු න්‍යාසය. මොකද්ද පේලි තීරු කරාම එන්නේ? පළවෙනි පේලිය කරා දෙවෙනි තීරුව පළවෙනි පේලියේ පළවෙනි තීරුව කරා දෙවෙනි පේලියේ දෙවෙනි තීරුව කරා. ඔන්න හරිනේ. ඔය තියෙන්නේ A ගේ පෙරළුණු න්‍යාසය. දැන් මම යන්නේ ඒකට එකතු කරන්න B ගේ පෙරළුණු න්‍යාසය. දැන් B ගේ පෙරළුණු න්‍යාසය ගත්තොත් B ගේ පේලිය තීරුව කරා. B ගේ දෙවෙනි පේලිය දෙවෙනි තීරුව කරා. දැන් ඕක එකතු කරන්න යන්නේ. එකතු කරද්දී අනුරූපාවයව එකතු වෙනවා. 2 ධන 3 5යි. 4 ධන බිංදුව 4යි. 3 ධන 1 4යි. 1 ධන 2 3යි. 5 4 4 3. 5 4 4 3. ඔයාලට පේනවා මොන පැත්තෙන් ගත්තත් අන්තිමට එන උත්තර දෙක සමානයි. අන්තිමට එන උත්තර දෙක සමානයි. එතකොට ඔයාලට පේනවා මේ ලක්ෂණය හරියනවා කියලා. ඊට පස්සේ මේකේ තුන්වෙනි ලක්ෂණය විදිහට මොකක් හරි න්‍යාසයක් අදිශයකින් ගුණ වෙලා තියෙද්දී ඒ න්‍යාසයේ පෙරළුණු න්‍යාසය ගත්තොත් මොකද වෙන්නේ? මේක සමාන වෙනවා අදිශය වතාවක් a ගේ පෙරළුණු න්‍යාසය. කොහොමද මේක එන්නේ? ඔයාලා ඔයාලා හිතන්නකෝ මේක. මේක කරන්නේ මොකද්ද? a කියලා න්‍යාසය තිබ්බා. ඒක ගුණ කරනවා ලැම්ඩාගෙන්. ලැම්ඩාගෙන් ගුණ වෙද්දි මොකද්ද? හැම අවයවයක්ම ලැම්ඩාගෙන් ගුණ වෙනවා. a කියන්නේ ABCD නම් ලැම්ඩාගෙන් ගුණ වුණාම ලැම්ඩා a ලැම්ඩා b
ලැම්ඩා c ලැම්ඩා d කියලා එන්නේ. ඊට පස්සේ දැන් මම ඔක පෙරලන්න දෙන්නේ. මේ මොකද්ද? ලැම්ඩා එන්නේ මේ තියෙන්නේ ලැම්ඩායි. දැන් මම ඔක පෙරලන්න යන්නේ. පෙරළුවාම පළවෙනි පේලිය පළවෙනි තීරුව වෙනවා. ලැම්ඩා a ලැම්ඩා b. දෙවෙනි පේලිය දෙවෙනි තීරුව වෙනවා. ලැම්ඩා c ලැම්ඩා d. දැන් මම ඕක කරන්නේ මොකද්ද? මේකෙන් ලැම්ඩා එළියට ගත්තා කියන්නේ. ලැම්ඩා එළියට ගත්තාම වෙනවා AC BD කියලා. දැන් බලන්නකො මේ A නේ. A පෙරළුවොත් එන්නේ AB පළවෙනි පේලිය පළවෙනි තීරුව කරා දෙවෙනි පේලිය දෙවෙනි තීරුව කරා. AC BD නේ. ඔයාලට පේනවා මේ තියෙන්නේ මොකද්ද? AT. මේ තියෙන්නේත් ඒකමයිනේ. ඒ කියන්නේ මේකත් AT. එතකොට ඔයාලට පේනවා මේක සමානයි ලැම්ඩා වතාවක් AT. මොකද එහෙම වෙන්නේ? මේ ලැම්ඩා හැම අවයවයකම ගුණ කරනවා නේ. ලැම්ඩාගෙන් හැම අවයවයකම ගුණ වෙලා තියෙනවා. එතකොට අපි මේක පෙරළුම ගත්තත් මොකද වෙන්නේ? පේලි තීව්‍ර වෙන එක විතරනේ. කිසිම අවයවවල අගයට වෙනසක් වෙන්නේ නැහනේ. එතකොට හැම අවයවයකම මේ ලැම්ඩාගෙන් ගුණ වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ හතරවෙනි විශේෂ ලක්ෂණය බලන්නකො. මේ හතරවෙනි විශේෂ ලක්ෂණය මොකද්ද? A ගුණ කිරීම B න්‍යාසයේ පෙරළුම් න්‍යාසය ගත්තොත් ළමයි ඒක සමානයිලු B ගේ පෙරළුම් න්‍යාසය වතාවක් A ගේ පෙරළුම් න්‍යාසයට. හොඳට බලන්න. මේක කියන්නේ A වතාවක් B ගේ පෙරළුම් න්‍යාසය සමානයිලු B ගේ පෙරළුම් න්‍යාසය වතාවක් A ගේ පෙරළුම් න්‍යාසය. මෙතන තියෙන එක නෙමෙයි මෙතන තියෙන්නේ. මේ දෙක මාරු වෙලා තියෙන්නේ. මේක තියෙන්නේ A වතාවක් B. මේක තියෙන්නේ B වතාවක් A. මේක මට ඕනනම් අරගෙන ඔප්පු කර හැකි. කොහොමද ඉතින් ඕක තමයි එන්නේ ළමයි. ඕනනම් පොරොට ඔප්පු කරන්න වෙලා යනවනේ. ආ මේක මතක තියාගන්න. මේක නිකන් ඉලක්කම් දාලා ඔප්පු කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ඒකක න්‍යාසවල විශේෂ ගුණ වලට. එතන මේ තියෙන්නේ 5. ඒකක න්‍යාසවල විශේෂ ගුණ. ඒකක න්‍යාසවල විශේෂ ගුණ. මම මේ වීඩියෝ එක අනිත් ඒවාට වඩා ලොකුවට ඇතුළට බහලා කරන්නේ නැහැ. මේක සාමාන්‍ය උඩින් අල්ලගෙන යනවා. මොකද මෙච්චර දේවල් සාමාන්‍ය විභාගෙට ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය කෝකටත් කියලා කරන්නේ. මෙච්චර දේවල් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය උගන්වන්නේ නැහැ නේ මේවා. හරිද? ඒකක න්‍යාසවල විශේෂ ගුණ. පළවෙනි විශේෂ ගුණය. දැන් ඉස්සෙල්ලාම බලන්න ඒකක න්‍යාසයක් හඳුන්වන්නේ I කින් නේ. ඒකක න්‍යාසයක් හඳුන්වන්නේ I කින්. යම් කිසි න්‍යාසයක් ඒකක න්‍යාසයෙන් ගුණ වුණාම ළමයි හැදෙන්නේ ඒ කියන න්‍යාසයමයි. ඒ වතාවක් I තිබ්බත් හැදෙන්නේ ඒමයි. I වතාවක් ඒ තිබ්බත් හැදෙන්නේ ඒමයි. ඔක තමයි මේකේ තියෙන විශේෂ ගුණය. I කියන්නේ එතකොට එක වගේ. දැන් හිතන්නකො මම ගත්තොත් A කියන්නේ 2 3 4 1 කියලා I ගන්නෙ මම 1 1 බිංදුව බිංදුව කියලා. ඔයා දන්නවා I කියන්නේ මොකක්ද? ඒකක න්‍යාසයක් කියන්නේ ප්‍රධාන විකර්ණය අගයන් 1යි දෙපැත්තේ අගයන් 0යි වෙන න්‍යාසයක්. ඒ වගේම ප්‍රධාන මේ ඒකක න්‍යාසයක් සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්න ඕන. එතකොටයි මම ඝනයේ 2 න්‍යාසයක් ගත්තේ. අන්න මේ ඒකක න්‍යාසයට මම අරන් තියෙන්නේ ඝනයේ 2. මේකේ ඝනය බලන්නකො ළමයි. මේකේ ඝනය 2. අපි දන්නවා න්‍යාස දෙකක් ගුණ කරන්න නම් ඉස්සෙල්ලා තියෙන න්‍යාසයේ තීරු ගාන පස්සේ තියෙන න්‍යාසයේ පේලි ගානට සමාන විය යුතුයි. ඉතින් මේකේ තියෙන ඉස්සෙල්ලා 2නේ. ඊළඟ මෙතන තියෙන්නත් ඕනේ 2. අපි දන්නවා ඒකක න්‍යාසයක් කියන්නේ සමචතුරස්‍රයි. ඉතින් මෙතන 3 4 1 වගේ ඉලක්කම් තියෙන්න බෑ. මෙතන තියෙන ඉලක්කමයි මෙතන තියෙන්න ඕන. ඒ හින්දායි මම එහෙම ඝනයක් තියෙන ඒකක න්‍යාසයක් ගත්තේ. දැන් මම මේ දෙක ගුණ කරන්න යනවා. මොකද්ද පේලියක් තීරුවක් එක ගුණ කරනවා. දෙවතාවක් 1 2යි. තුන් වතාවක් බිංදුව බිංදුවයි. දෙක ධන බිංදුව 2යි. දෙවෙනි තීරුවත් එක ගුණ වෙන්න යන්නේ. දෙවතාවක් බිංදුව බිංදුවයි. තුන් වතාවක් 1 1යි. දෙක ධන බිංදුව ධන 3 3යි. දැන් මේ පේලිය මේ තීරුවත් එක්ක 4 1 4යි. එක් වතාවක් බිංදුව බිංදුවයි. 4 ධන බිංදුව 4යි. මේ පේලිය ආයේ මේ තීරුවත් එක්ක 4 වතාවක් බිංදුව බිංදුවයි. එක් වතාවක් 1 1යි. බිංදුව ධන 1 1යි. අපිට පේනවා මේ න්‍යාසයමයි අතන තියෙන්නේ. ඒකට අපි දන්නා මේ කියන එක හරියනවා. මේක අනිත් පැත්තට ගුණත් කරත් ඕකම තමයි වෙන්නේ. මම ආයෙ කරන්නේ වෙලා වැඩි වෙන හින්දා. මේක මුලින් අරන් මේක පස්සේ තියලා ගුණ කරත් ඕකම තමයි වෙන්නේ. දැන් ඊට පස්සේ අපිට තියෙනවා මොකද? ප්‍රතිලෝම න්‍යාසය, ප්‍රලම්බ න්‍යාසය කියන න්‍යාස වර්ග දෙක කතා කරන්න තියෙනවා. ඒ වගේම ඔය න්‍යාස බීජගණිතයෙන් ගණන් ටිකක් හදන්නත් තියෙනවා.
එතනින් පස්සේ තමයි ඊටු ටික කන්ටිනියු කරගෙන යන්නේ. ඒ කියන්නේ න්‍යාස වල මොකද්ද? න්‍යාස වර්ගජ ප්‍රකාශන, ඒ වගේ න්‍යාස සුළු කිරීම, න්‍යාස සමගාමී සමීකරණ, ඒ වගේ කැලි ටික ඊට පස්සේ තියෙන්නේ. ඊට කලින් ප්‍රලම්බ න්‍යාසයි ප්‍රතිලෝම න්‍යාසයි කරලා මේකේ හදන්න පුළුවන් තව ගණන් ටිකක් හදලා තමයි අතනට යන්නේ.